පස්සේ කිසිම මේ සාක්ෂියක් නැහැ මට විරුද්ධව නේද ප්‍රවෘත්තියක් නැහැ මහාජනනේ ඊපස්සේ ඒක එහෙම අතල්ද මෙච්චර දුක් පීඩා ඉඳලා පස්සේ කිසිම කෙනෙක් මේ බලයේ හිටපු ආන්දරේ පිළි අරගත්තේ නැහැ මට කරපු අගතිය සහ පීඩාව ඒකට සමාව ඉල්ලේවත් නැහැ මන්දියක් ලබා දුන්නේවත් නැහැ හැබැයි මේ අත්දැකීම සාපේක්ෂ වශයෙන් අඩුයි මේ රටේ හුඟක් පුරවැසියන්ට වඩා මම දන්නවා මේ පස්වාදී වැලක්වීමේ පන්තියක්දී අපි ලොකු අවුරුදු ගණනාවක් අවුරුදු 15ක් දක්වා බඳවා තබාගෙන ඉඳලා ඊට පස්සේ නිදහස් කරනවා අධිකරණ වලින් මේගොල්ලෝ වැරදි කරුව නෙමෙයි කියලා. ඒක තමයි වෙලා තියෙන PTA එක යටතේ. ඒකට දමිළ සහෝදර සහෝදරියන් හුඟක් ඉන්නවා. ඒ වගේම සිංහල අයත් ඉන්නවා මේ ළඟදී ගිය අවුරුද්දේ 2024 මේ අනුර කුමාර දිසානායක ජනාධිපති වුණාට පස්සේ එයා රැඳවුම් නියෝගයක් අත්සන් කළා. කීප දෙනෙක් අතරන් කොට ගත්තා. එක්කෙනෙක් තමයි රුස්ටි කියන තරුණයා. ඒ තරුණයා රඳවා තබාගෙන ඉඳලා කාලයකට පස්සේ යාව නිදහස් කරනවා. එයාට විරුද්ධව සාක්ෂි නැහැ කියලා එයාව අත්අඩංගුවට ගත්ත පොලිසියත් නිදහස් කරනවා. ඒ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දේශපාලනික වශයෙන් ධෛර්යයක් නැහැ. එයා කරපු වැරද්ද පිළි අරගන්න. එයා ඒ රුස්ටි කියන තරුණයාට කරපු අගතිය පීඩාව පිළි අරගන්න. ඒකට සමාව අරගන්න. එයාට දේශපාලන වශයෙන් ධෛර්යයක් නැහැ. හරි ධෛර්යයක් බවකුත් නැහැ. He doesn't have the political courage or the humility to accept the wrong he did to that youth. ඒ වගේ තමයි හුඟක් වාගේ අත්දැකීම. ඒකම මේ PTA එකේ අත්දැකීම තමයි මේ වගේ මේ අධිකරණ වලින් කියනවා වැඩිකාරියෝ නෙමෙයි කියලා අපේ ඒක පරක්කු වැඩි. අවුරුදු 10 15 දුක් විඳලා පස්සේ තමයි කියන්නේ අධිකරණ වලින් මේගොල්ලෝ වැඩිකාරියෝ නෙමෙයි කියලා. ඒ කියන්නේ විධායකය, පොලිසිය, ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම් වගේ අය දඬුවම් දීලා ඉවරයි. ඒ දඬුවම අධිකරණයකින් අනිත් පැත්තට හරවද්දි පරක්කු වැඩි. ඒ පුද්ගලයාට විතරක් නෙමෙයි. ඒ පවුල් වල අයට හරි දැඩි ලෙස පීඩාවටපත් වෙනවා. ඒගොල්ලන් තියෙන ආදායම් මාර්ගය නැති වෙනවා හුඟක් වෙලාවට. ඒ ළමයින්ට හංවඩු ගන්නවා ඉස්කෝල වලිනුත් මේ ත්‍රස්තවාදීයෙක්ගේ පුතා නැත්තම් දුව කියලා. මේ පවුල් වල අනිත් අයට භාර්යාවට හරි සම්පූර්ණකට හරි හංවඩු ගන්නවා මේ ත්‍රස්තවාදී පවුලක් කියලා. ඒ අම්මලා වාත්තලා හංවඩු ගන්නවා මේ ඕගොල්ලෝ ළමයි බලාගෙන ත්‍රස්තවාදීන්ද හැදුවේ කියලා. ළමයි කියන්නේ. ඒක විශාල වශයෙන් මානසික විදියට පීඩාවටපත් කරලා තියෙන මේ ත්‍රස්තවාදී වැළැක්වීම පන්තියක්දී ඒක කිසිම පිළිගැනීමක් නැහැ කිසිම ආණ්ඩුවක. මේ MPP එකේ යටතේ එහෙම පිළිගැනීමක් නැහැ ඒගොල්ලෝ කරපු වැරදි වල. උතර මේකම තමයි මේ PSP එකේ වෙන්නේ. මේකේ වදන්ති දිහා බලද්දී අපිට හොඳටම පැහැදිලි විධායකයෙක් අධික බලතල දීලා තියෙනවා. මේ පොලිසිය ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්ද අධික බලතල ලබා දෙනවා. මේ මොකද්ද ත්‍රස්තවාදී කියලා නිර්වචනය කරන්නේ. හරි ඊට පස්සේ මොකද්ද ත්‍රස්තවාදී කියලා ඒගොල්ලෝ නිර්වචනය කළා. ඒගොල්ලෝ තීරණය කරනවා කවුරු ත්‍රස්තවාදියා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ දඬුවම් මේක දඬුවමක් කියලා නිර්වචනය කියන්නේ ඒත් ප්‍රායෝගික දඬුවමක් නෙවෙයි. පුද්ගලයන් විතරක් නෙවෙයි සංවිධාන තහනම් කරනවා. ඒක දඬුවමක් තමයි. ඒ සංවිධානයේ ඒ ව්‍යාපාරයේ දඬුවමක් තමයි තහනම් කරනවා. පස්සේ තමයි අධිකරණයෙන් ගිහිල්ලා අපිට ඒක බේර ගන්න පුළුවන් නෑ මේක සංවිධානයේ නෑ මම දස්වාදියෙක් නෙවෙයි කියලා. ඒක පස්සේ බේර ගන්න වෙන්නේ ඒ බේරගන්නේ උඩක් පරක්කු වැඩි උඩක් පීඩාවටපත් වෙනවා. ඒක පීඩාවටපත් වෙන කෙනෙක්ට අදුම ගානේ පිළිගැනීමක්වත් නෑ. වන්දියක්වත් නෑ. හරි පොඩි ඒක තමයි මම හිතන්නේ මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පන්තියේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් රාජ්‍ය ආරක්ෂක කිරීමේ කියලා යුක්ත පනතින් ගිය
PSP කියන එකේ තියෙන බොහොම අමානුෂික ප්‍රතික්‍රියා වායුවේ මේ human පැත්තනේ මානසික පැත්තනේ මානසික පැත්තක් නෑ මානසික පැත්තක් තමයි තියෙන්නේ there's no human side there's only inhuman side the PTA and the PSPA laws contain the inhuman side of the people that is why we are supposed to go Yeah.